සුබ දවසක් සියලු දෙනාම. අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ තවත් අලුත් වීඩියෝ එකකට. මම අද කතා කරන්න යන්නේ විද්‍යාපීඨයේ යන්න බලාපොරොත්තු වෙන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕනේ කාරණාවක් ගැන අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවටයි ගණිතයටයි අනිවාර්යෙන්ම C සාමර්ථ්‍යයක් තියෙන්නම ඕනේද විද්‍යාපීඨේ යන්න. ඉතින් අද මේ ගැන අපි කතා කරමු. එහෙනම් වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා විද්‍යාපීඨ යන්න සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ගණිතයට අවම වශයෙන් C සාමර්ථ්‍යයක් තියෙන්න ඕනි කියලා. ඇත්තටම මේක අපි කරන පාඨමාලාවට අනුව වෙනස් වෙනවා. ඔයාලා කවුරු හරි බුද්ධ ධර්මයේ පාඨමාලාවට සම්බන්ධ වෙනව නම් මේ කියන දේ අදාළ වෙන්නේ නැහැ. මොකද බුද්ධ ධර්මයේ පාඨමාලාව හදාරන අයෙකුට සාමාන්‍ය පෙළ අවම වශයෙන් සමත් වීම ප්‍රමාණවත් වෙනවා. හැබැයි බුද්ධ ධර්මයේ පාඨමාලා හැර අනෙකුත් පාඨමාලාවන් සඳහා සම්බන්ධ වන අයෙකුට මේ කියන C සාමර්ථ්‍යයන් ලබා ගන්න සිද්ධ වෙනවා. විශේෂම දේ තමයි ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වන පාඨමාලාවන් සඳහා අයදුම් කරනවා නම් අවම වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමර්ථ්‍යයක් ලැබිය යුතුය. මෙය ඉංග්‍රීසි පාඨමාලාව සඳහා සම්බන්ධ වන අයට අදාළ නැත. ඒ අයට ඉංග්‍රීසි භාෂාව සමත් වීමක් පමණක් ප්‍රමාණවත් වේ. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා ප්‍රාථමික අධ්‍යාපන කියන පළමු පාඨමාලාව තෝරා ගන්නව නම් ඒ සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට හා ගණිතයට සම්මාන සාමර්ථ්‍යයක් තිබීම අනිවාර්ය වේ. ඔයා ඉංග්‍රීසි පාඨමාලාව සඳහා අයදුම් කරන අයෙක් නම් ඉංග්‍රීසි භාෂා විෂයට සම්මානයක්ද ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට සාමාන්‍ය සාමර්ථ්‍යයක්ද ලබා තිබීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම ඔයාලා ගණිතී පාඨමාලා සඳහා සම්බන්ධ වෙනව නම් සාමාන්‍ය පෙළ විභාගයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් ලබා තිබීම ප්‍රමාණවත් වෙනවා. ඉතින් යාළුවනේ මේ පාඨමාලාවන් කිහිපය හැරුණු විට අනිකුත් පාඨමාලාවන් සඳහා සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට හා ගණිතයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් ලබා තිබීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලා සිංහල නැටුම් සමාජ විද්‍යාලගේ පාඨමාලාවන් කරනව නම් ඒ සඳහාද සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට C සාමර්ථ්‍යයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ ගැන තවත් අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් කලින් අවුරුද්ද ගැසට් එක බලන්න කියලා මම මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් කියලා හිතුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක ඇතුව channel එකත් subscribe කරලා තියාගන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.